අපි දීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයෙන් දීවර දිස්ත්‍රික්ක සියල්ලන්ගෙම අපි දිස්ත්‍රික් දීවර සම්බන්ධීකරණ කමිටු පවත්වනවා. ඒ තමයි අර අමාත්‍යාංශ මට්ටමින් තනි අමාත්‍යාංශයකට දීවර ශේෂ්ත්‍රයේ ගැටලු විසඳ ගන්න අපහසුතාවය තියෙන වෙනත් අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධීකරණය කරලා. ඒ නිසා ඒ ශේෂ්ත්‍ර වලට බලපාලා තියෙන ගැටලු ටික සම්බන්ධීකරණය තුලින් විසඳ ගන්න පුළුවන්කමක් තියෙනවා. අපි මේ පවත්වන්නේ 5 වෙනි දිස්ත්‍රික් දීවර සම්බන්ධීකරණ කමිටුව සාර්ථකයි. විශාල සාර්ථක වීමක් සිද්ධ වෙන නිසා අපි හිතන්නේ මේක දීවර කර්මාන්තයේ ප්‍රගමනයට බොහොම ඉහළ වෙන අවස්ථාවක් කියලා විශ්වාස කරනවා. තාම ඉතින් පළාත් සභාවක් ගැන කොහෙත් කතා වෙන්නේ නැහැ නේ. ගැටලුව පළාත් සභාව නොතුමුණයි කියලා ගැටලුවක් නැහැ නේද? අදත් මෙතනට අවිල හිටියනේ වයඹ කෘෂිකර්ම දීවර ලේකම්තුමා අවිල හිටියේ. පළාත් පාලන ආයතන තියෙනවා, ජනාධිපතිතුමා ඉන්නවා, ඊට පස්සේ කැබිනට් මණ්ඩලයක් තියෙනවා, පාර්ලිමේන්තුවක් තියෙනවා. පළාත් සභාවක නැtei කියලා එහෙම දැනෙන්නේ නැහැ නේ. එහෙම එකක් නේ. මම දැන් එහෙම එකක් දැනෙනවද? ප්‍රාදේශ සභාවේ තියෙන දැනට සාතිශය බහුතරයක් පිහිටවල තියෙනවා. දැනට 160 කියන්නේ ලංකාවේ පළාත් පාලන ආයතන 50කට වැඩිය බලය පිහිටලා තියෙනවා. ඉතුරුවත් පිහිටවන්නේ නැති. පිහිටවන්න පුළුවන්. දැන් පළාත් සභාව සාකච්ඡාවක් නැහැ එහෙම එකක්. ජනතාව කියනවද? ඉල්ලන්නේ නැහැ නේ එහෙම එකක් නේ. ඉල්ලන්න පාටක් පේන්නත් නැහැ එහෙම ජනතාවගේ පැත්තෙන්. සාකච්ඡා ජනතාව ඉල්ලන්න ඕන. ජනතාව කියන්නේ මේ රටේ නිෂ්පාදනය නගා සිටවල හොඳ ජන ජීවිතයක් නේද? පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ජනතාව ඉල්ලන අපිත් ඒක තමයි කටයුතු. ආසාව කියන්නේ ළඟ දින එකක් නැහැ නේද? එහෙම සාකච්ඡාවක් නම් උනේ නැහැ කොහෙවත්. පසුගිය කාලේ මේ වැඩි ආందోලන තුරුලා මේ නාමරාජ මහතා වලපල්ලට යනවා කියන කතාවක් තියෙනවා. ඒකම දුපා මොකයි තමාරුක දාන්නේ හදන්නේ වචනයක් කරා. මොකක්ද ඒ කියන්නේ? අනේ මේ පරණ දේවල් අහන්න ඕනේ එදා එම රටේ කොයිතරම් ප්‍රශ්න තියෙන්නේ මේක කතා කරමු නේද? මොකද්ද හිරුද? මොකක්ද කියන්නේ? ඈ?